අහසේ තියෙන තරු කැටවලට වඩා ඇස් දන් දුන්නා ලෝතුරා බුද්ධත්වයේ ලැබේවා කියන ප්‍රාර්ථනය. මේ සතර මහා සාගරයේ ජලයට වඩා ලේ දන් දුන්නා ලෝතුරා සම්බුද්ධත්වයේ ලැබේවා කියන ප්‍රාර්ථනය. මහ පොළොවේ තියෙන මේ පස්වලට වඩා ශරීර මාංශයේ දන් දුන්නා දීර්ඝ සංසාර ගමනේ ලෝතුරා සම්බුද්ධත්වයේ ලැබේවා කියන ප්‍රාර්ථනය. තමන්ගේ අමුදරුවන් පවා දන් දුන්නා. ජීවිතේ පවා පරිත්‍යාග කරමින් පරමත්ත පාරමී පිරුවා. පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට දස පාරමිතා සම්පූර්ණ කරලයි උන්වහන්සේ බුදුවරු 24 නමක් සම්මුඛ වෙලා සූවිසි විවරණ ලබාගෙනයි මේ මහා බද්ද කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. මහා පුරුෂ ලක්ෂණ 32කින් යුක්තයි. බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට සතර දළදාගෙන් සුදු බුදු රැස් විහිදෙනවා. සිරස වටා තුන් වලල්ලක් ඒ බුදු රැස් ප්‍රදක්ෂිනා වෙලා අහසට පැන නගිනවා. බුදුරජාණන් වහන්සේ සිරිපා තබනකොට පොළොවේ තියෙන කැට කැබලි කුණුරොඩු දූවිලි ඉවත් වෙලා පොළොව පිරිසිදු භාවයට පත් වෙනවා. වලවල් උඩට මතු වෙනවා. පොළොව සමභාවයට පත් වෙනවා. සම්බුදු සිරිපතුල පිළිගන්න. දහසක් නිම් වලලු වලින් යුතු චක්‍ර ලක්ෂණයන්ගෙන් යුක්ත ඒ උතුම් සම්බුදු සිරිපා පොළොව පිළිගත්තේ විදිහට මේ ලෝකේ පහළ වෙච්ච පින්වන්තම කෙනා භාග්‍යවන්තම කෙනා බුදුරජාණන් වහන්සේට ඒ පිනට අදටත් කොයිතරම් දානය සිව්පසය මල් සුවඳ දුම් මේ ලෝකයා මොනතරම් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පුද පූජා පවත්වනවද? මොනතරම් මිනිසුන් බුදුගුණ කියා දෙව් බමුණු පූජා කරනවද? දෙවියන් අහසේ මදාරාල් මල් ඉසිමින් පූජා පවත්වනවා. මිනිසයන් මොනතරම් බුදුගුණ කිය බුදුහාමුදුරන්ට පුදනවද? මේ සියලු බුදුගුණ දරා ගන්න තරම් පින්වන්තම කෙනෙක් අරහං කියන බුදුගුණේ සම්මා සම්බුද්ධ විජ්ජාචන්න සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධ මේ හැම බුදුගුණයක්ම දරා ගන්න තරම් මේ ලෝකෙ පහළ වෙච්ච භාග්‍යවන්තම කෙනා පින්වන්තම කෙනා තමයි ඔබත් මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසායි උන්වහන්සේට භගවා කියලා කියන්නේ.